අද මගේ ආරම්භක කෙටි පැහැදිලි කිරීම මේ මාලිම ආණ්ඩුවේ ගල්ලංගුරු හොරකමේ තවත් ප්‍රතිවිපාකයක් ආණ්ඩුව විසින්ම තහවුරු කරන ලද එක්තරා දත්තයක් ඇසුරෙන් මේ ප්‍රශ්නයේ තවත් දිගුවක් කෙටියෙන් ඔබට පැහැදිලි කරලා ඊට පස්සේ අපි මීට අදාළව හෝ ඊට පරිබාහිර කිසියම් කරුණක් තිබේ නම් සාකච්ඡා කරමු. පසුගිය සතියේ ඉතාම ආందోලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා HSBC ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල් හෙඩරි කළ ප්‍රකාශයක්. ජෝර්ජස් එල් හෙඩරි මේ ප්‍රකාශය කරන්නේ හොංකොං වල තිබුණා ආයෝජන සමුළුවක්. මේ ආයෝජන සමුළුවේදී බ්ලූම්බර්ග් ටෙලිවිෂන් ආයතනය සමග සමුඛ සාකච්ඡාවකට එකතු වෙමින් මේ ප්‍රකාශය කරන්නේ. මම මේක පසුබිම පැහැදිලි කරන්නේත් මේකේ මූලාශ්‍රය තේරුම් ගැනීම වැදගත් නිසා. බ්ලූම්බර්ග් ටෙලිවිෂන් කියන්නේ ලෝකේ පුරා මිලියන 300කට අධික ඍජු ග්‍රාහක පිරිසක් සහිත පැය 24 පුරා ක්‍රියාත්මක වෙන ගෝලීය වෙළඳාම සහ ගෝලීය මූල්‍ය තත්ත්වයන් පිළිබඳ ලෝකයා වෙත කරුණු අනාවරණය කරන මේ ආසියාවේ අපේ කලාපය ඇත් යම් තොරතුරු මූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක්. HSBC ප්‍රධාන විධායක නිලධාරියා මේ සම්මුඛ සාකච්ඡාවේ එක තැනක කියනවා එක්තරා අවස්ථාවක ශ්‍රී ලංකාවට සිද්ධ වුණා තෙල් බැරල් එකක් ඩොලර් 286ක් වැනි ඉතාම ඉහළ මිලකට මිලදී ගන්න. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගරු සභාපතිතුමා ආණ්ඩුව වෙනුවෙන් ප්‍රතිචාර දක්වුවා. එතුමා කිව්වා ඔව් අපි 286 නෙවෙයි 285ත් 303ත් අතර මිලකට එක බැරල් එක මිලදී ගත් අවස්ථා තියෙනවා කියලා. ඒ කියන්නේ එක ඩීසල් බැරල් එකක් පිරිපහදු කරපු ඩීසල් බැරලයක් ඩොලර් 285ත් 303ත් අතර පරාසයක වීදන ඉතාම ඉහළ මිලකට මිලදීගෙන තිබෙනවා. දැන් මේක ඇතුලේ මම අද පෙන්වා දෙන්න හදන තොරතුර තමයි මේ ඉතාම ඉහළ මිලකට මිලදී ගන්නා ඩීසල් වලින් ඩීසල් ලීටර් 7 ලක්ෂයක් විතර එක දවසකට වැය වෙනවා මේ මාලිමා ආණ්ඩුවේ හොර ගල්ලංගුරු ජාවාරමේ තියෙන හිඩ සවා ගන්න. මේකයි මේක ඇතුලේ තියෙන ප්‍රවෘත්තිය. දැන් මම ආවේ ජෝර්ජස් එල් හෙඩරිගේ ප්‍රකාශය ඒ අනුමත කරමින් CPC චෙයාමන් කරපු ප්‍රතිචාර දැක්වීම මේ ඊටාම ඉහළ මිලකට මිලදී ගන්නා ඩීසල් වලින් විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ මේ ආණ්ඩුවේ ගල්ලංගුරු හොරකම වසා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේක ඔබට තේරුම් ගන්න ලේසි මෙහෙම කිව්වොත් සාමාන්‍යයෙන් මේ මොහොතේ පවතින ගෝලීය මිල තත්ත්වයන්ට අනුව ගල්ලංගුරු වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් රුපියල් 25කට අඩු මිලකට. බොහෝ විට රුපියල් 22ත් 25ත් අතර මිලක් වැය වෙන්නේ. නමුත් ඔබ දන්නවද මේ මොහොතේ පවතින මිල ගණන්ට සාපේක්ෂව මේ මොහොතේ පවතින මිල ගණන් වලට සාපේක්ෂව විදුලි ඒකකයක් ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න රුපියල් වලින් රුපියල් 150ක් විතර යනවා. දැන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කොතනින්ද? මේ ආණ්ඩුව වැරදි විදිහට දූෂිත විදිහට ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කරනවා. ලියාපදිංචි නොකළ සමාගමකට ටෙන්ඩරේ ප්‍රදානය කරනවා. ඒ සමාගම ගල්ලංගුරු වගේක් ලංකාවට ගේනවා. ගේන්නේ ප්‍රමාද වෙලා ගේන ගල්ලංගුරු ප්‍රමිතියෙන් තොරයි. ප්‍රමිතියෙන් තොර නිසා නොරොච්චෝලේ බලාගාරයේ උපරිම ජනන ධාරිතාව උත්පාදනය වන්නේ නැහැ. උපරිම ජනන ධාරිතාව ලබාගත නොහැකි නිසා ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටෙනවා. ජාතික පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් විකල්පයේ ඩීසල් බලාගාර සක්‍රිය කරන එක. ඩීසල් බලාගාර සක්‍රිය කරන්න දවසකට ලීටර් 7 ලක්ෂයක් විතර ඩීසල් වැය වෙනවා. ඒ වැය වෙන ඩීසල් බැරල් එකක් මිලදී ගන්නේ ඩොලර් 285ත් 303ත් අතර මිලකට. කතාව පැහැදිලිනේ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ මේ මාලිම ආණ්ඩුවේ ගල්ලංගුරු හොරකමේ ප්‍රතිවිපාක මෙහි පසුකම්පන තවමත් මහජනයාගේ හිස මත කඩා වැටෙමින් තිබෙනවා. විදුලි බිල දැනටත් වැඩි වෙලා ඉදිරියේදී යලි වැඩිවීමක් පිළිබඳ හෝඩුවාවන් පවතින අවස්ථාවක මේ කාරණාව අපි පැහැදිලි කරගත යුතු තිබෙනවා.
ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් මේ බාල ගල්ලංගුරු තොගේ නිසා වෙන හානියෙන් එකක් තමයි මේ පිරිවැය පිළිබඳ ප්‍රශ්නේ. ඒ පිරිවැය පිළිබඳ ප්‍රශ්නේ මහජනයාගේ හිස මත අතාරිනවා ලොකු කොටසක්. ඒ වගේම වෙනදාට වඩා ගල්ලංගුරු ප්‍රමාණයක් වැය වෙනවා. මොකද මේ ගල්ලංගුරු බාලයි. මේ ගේන ගල්ලංගුරු වලින් හරියට වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ජාතිය සතු මහා නර්ග සම්පතක් නොරචෝරේ බලාගාරය මේකේ යන්ත්‍ර සූත්‍ර පද්ධතියටත් මේකෙන් හානියක් වෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් ගහන්න තියෙන බයික් එකට භූමි තෙල් ගැහුවාගේ වැඩක් මේක එක පැත්තකින් වෙන්නේ. මට උවමනා වුණේ මේ ආරම්භක පැහැදිලි කිරීම තුළ මේ තොරතුරු ඔබට අනාවරණය කරන්න. ඒ රටේ මූල්‍ය ක්‍රමයන් පිළිබඳව අවබෝධයක් විශේෂ අවබෝධයක් නැති කෙනෙක්ට උනත් තේරෙනවා ශ්‍රී ලංකා ජනරජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන මේ විගණන වාර්තාව කියන්නේ ඉතාම බලවත් විද්‍යාත්මක ලියවිල්ලක්. වසන්ත සමරසිංහ වගේ තමන්ට හෙළි කරගන්න බැරි වත්කම් රැස් කරගත්ත මිනිස්සෙකුට තමන්ගේ මූල්‍ය ජීවිතය ඇත්ත තත්වයයි පවතින තත්වයේ අතර වෙනස්කම් සමාජයට ප්‍රකාශ කළ කෙනෙක්ට ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එක වගේ දෙයක් පිළිගන්න සමහර විට බැරුව ඇති. මං හිතුවා වසන්ත සමරසිංහ මේ විෂය ටිකක් ඉගෙන ගත්ත මිනිස්සෙක් නිසා විගණකාධිපති වාර්තාව වගේ ලියවිල්ලක වටිනාකම වසන්ත සමරසිංහට තේරෙනවා. මොකද ඔහු මේ විෂය ඉගෙන ගත්ත මිනිස්සෙක්නේ. ඔහුගේ විෂය දැනුම සහ අවබෝධයට මම ගරු කරනවා. හැබැයි දේශපාලනිකව ඔහු මෙතෙන්දි කරන්නේ වංචාවක්. මට නිශ්චිතවම අදහසක් නැහැ සිල්ගාමිණි පියතුමා මේ වෙලාවේ මොකද කියන්න කියලා. මොකද එතුමන් අවසා ගණනාවකදී මේ පාස්කු දින සාහසික ප්‍රහාරයට අදාළව විවිධ ප්‍රකාශ අවසා කිහිපයකදී සිදු කරලා තියෙනවා. අන්තවාදී අදහස් කියන ඒවා පෙළ පොතේ නෙමෙයි කොහෙවත් තියෙන්න ඕනේ නැහැ.